හිසකෙස් වේගෙන් වර්ධනය කරන එකට කුමාරිකා කුණ්ඩේ ගැලවී යාම ප්‍රමාණයට හිස්සොරි සුව කර කොළ කියන්නේ අපේ කුණ්ඩේ වර්ධනය මේ ඔයිල් එකෙන් ගන්ට නිරෝගීව වවා ගන්නත් කොහොමද ඔන්න වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ අපගේ හිසකෙස් වේගෙන් වර්ධන hair oil එකක් ගැන. ඉතින් මම හිතනවා ඔයාලා මේක ගොඩක් දෙනෙක් දන්නවා ඇති කියලා. ඒ වුණාට මට හිතුණා කවුරු හරි නොදන්නම කෙනෙක් ඉන්නවනම් ඒ අයත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මේක කොහොමද හදන්නේ කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. හරි එහෙනම් අපි බලමු අපගේ කොණ්ඩේ වේගෙන් වර්ධනය කරන ඒ hair oil එක හදන්නේ කොහොමද කියලා. අපිට ප්‍රධාන වශයෙන් මේකට කුමාරිකා ඕන වෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කුමාරිකා ඉති කිහිපයක් කපලා ගන්න. කුමාරිකා ඉති දෙකක් ගත්තා. පොඩි සාමාන්‍ය ඉති දෙකක් තමයි ගත්තේ. මම ඔයිල් එක හදන්නේ පොඩි ප්‍රමාණයක්. මොකද මම එදාට ඒ අවශ්‍ය ප්‍රමාණයට විතරයි මේ කුමාරිකා ඔයිල් එක හදාගන්නේ. මොකද මේ කුමාරිකා වල වතුර තියෙන නිසා ඔයිල් එක නරක වෙන්න පුළුවන්. ඒ නිසා මම එදාට මට අවශ්‍ය ප්‍රමාණයට විතරයි මම ටිකක් හදාගන්නේ. මට කියන්නේ කුමාරිකා පැලයක් පුළුවන් නම් ඕගොල්ලන්ගේ ගෙවත්තේ හිටව ගන්න. මොකද කුමාරිකා පැල කුමාරිකා කියන්නේ ඇත්තටම දිව්‍ය උසු පැලයක්. අපේ කොණ්ඩේට අපේ මූණට ඇඟට තොර ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් ඒ වගේ දේවල් වලට හැම දෙයකටම ගුණදායක උසුවක් තමයි කුමාරිකා කියන්නේ. හරි මම දැන් ඊට අමතරව කොහොඹ කොළ අතු කිහිපයක් ගත්තා. කොහොඹ කොළ නම් අවශ්‍යම නැහැ. මගේ ගෙවත්තේ තිබ්බ නිසා තමයි මම කොහොඹ කොළ ගත්තේ. ඔයගොල්ලෝ දන්නවනේ කොහොඹ කොළ කියන්නේ අපේ කොණ්ඩේ වර්ධනයට ගොඩාක් උපකාරී වෙන දෙයක් කියලා. ඒක අවශ්‍යම නැහැ. හරි මම එතකන් කුමාරිකා අයිති දෙක පැත්තකින් තියලා තිබ්බා. මොකද කුමාරිකා අයිති අගිස්සෙන් කහපාට දියරයක් වගේ එනවනේ. විනාඩි 15ක් මම එතකන් තියලා තිබ්බා ඒ කහපාට දියර ඉවත් වෙනකම්. ඉවත් වුණාට පස්සේ මම මේ වගේ කුමාරිකා අයිති ටික හොඳට සෝදලා මේ වගේ පොඩි කෑලි වලට කපා ගත්තා. හරි දැන් මේ තියෙන්නේ මම ඒ විදිහට කපාගත්ත කුමාරිකා ටික. කුමාරිකායි කොහොඹ කොළයි වලට අමතරව තව අපිට මේකට අවශ්‍ය වෙන උළුහල් මම අර කලින් කිව්වා වගේ කොහොඹ කොළ නම් අවශ්‍යම වෙන්නේ නැහැ. මගේ ගෙවත්තේ තිබ්බ නිසා තමයි මම ගත්තේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ දේවල් හදනකොට වෙනම භාජනයක් තියලා තියන්න. මම වෙනම ඒකට වෙනම මැටි හට්ටියක් වෙනම අරන් තියලා තියෙන්නේ. ඊට පස්සේ පොඩි කෑලි වලට කපලා ඒ කුමාරිකා ටික ඒ හට්ටියට දාලා ඒකට උළුහල් ටිකයි මම කොහොඹ කොළ ටික එකට එකතු කරගෙන පොල් තෙල් ටිකත් මට ඒ දාට මම පාවිච්චි කරන දවසට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ ඒක රත් කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ කුමාරිකා කෑලි වල පාට වෙනස් වෙලා තියෙනවා. මේ ඔයිල් එකට ඔයාලට විටමින් E කරලක් උනත් එකතු කරගන්න පුළුවන්. කුමාරිකා උළුහල් කොහොඹ කොළ කියන්නේ අපගේ හිසකෙස් වල වර්ධන වේගය වැඩි කරන ඖෂධයක්. මේ ඔයිල් එකෙන් අපගේ කොණ්ඩේ වවා ගන්න, හිස්සොරි සුව කරගන්න, කොණ්ඩේට ෂයින් එකක් ලබා ගන්න. ඒ වගේම අපේ හිස් කබලත් පිරිසිදු වෙනවා, කොණ්ඩෙත් සිනිදු කරනවා, කොණ්ඩේ ගැලවී යාමත් අවම කරනවා. ඒ වගේම කොණ්ඩේ ඝනට නිරෝගීව වවා ගන්නත් මේ ඔයිල් එකෙන් හැකියාවක් තියෙනවා. ඒ වගේම කොණ්ඩේ වෙල්ලා නම්, අග පැලිලා නම් ඒවටත් ගොඩාක් හොඳයි. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ කුමාරිකා කෑලි වල පාට වෙනස් වෙලා තියෙනවා. මේක මද ගින්දරේ විනාඩි 20ක් විතර හොඳට රත් කරගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එහෙම එපා. ඊට පස්සේ කුමාරිකා වල මේ විදිහට ලා කහ පාටක් වෙලා වගේ තියෙනකොට මේක ලිපෙන් බාගන්න. මේක ලිපෙන් මේ විදිහට බාගෙන හොඳට නිවෙනකම් පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳට වියලාගත් වීදුරු බෝතලයක් අරගෙන ඒකට මේ තෙල් ටික වෙනම පෙරලා දාගන්න. දැන් මේ තියෙන්නේ මම එහෙම වීදුරු බෝතලයකට දාගත්ත කුමාරිකා තෙල් ටික. මේ ඔයගලන්ට පේනවා ඇති තෙල් එකේ පාට මම පොහොම පොඩ්ඩයි හදාගත්තේ කලින් කිව්වා වගේ. හරිම ලස්සන පාටක් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු මේක කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා බලන්න. මම මුලින් මෙහෙම කොණ්ඩේ දෙකට වෙනම වෙන් කර ගන්නවා. මේක ඔයාලට අතින් උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මම පුළුන් කෑල්ලකින් තමයි මේක ඇප්ලයි කරගන්නේ. මේ තෙල් එක ඔයාලා හිස් කබලටයි කොණ්ඩේටයි හොඳට ගා ගන්න. ඔයගොල්ලෝ මේ කොණ්ඩේ අඩු තැන් එහෙම තියෙනවා නම් කොණ්ඩේ අඩු තැන් වල හොඳට ඔයගොල්ලෝ ගා ගන්න.
මේ විදිහට හොඳට ගා ගන්න. ඔයගොල්ලන්ගේ ඇඟිලි තුඩු වලිනුත් මේක ඇප්ලයි කරගන්න පුළුවන්. මම පුළුන් කෑල්ලෙන් තමයි මේ විදිහට කොණ්ඩේ තීරු බෙදලා ඇප්ලයි කරගන්නේ. මම එහෙනම් මේක කොණ්ඩේට ඇප්ලයි කරගෙන ඉන්නවා. හරි මම දැන් ඇප්ලයි කරගෙන ඉවරයි. ඔයගොල්ලන්ට පුළුවන් විනාඩි 20ක් විනාඩි 30ක් වගේ ඉඳලා කොණ්ඩේ හොඳට වොෂ් කරලා අරින්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් බයි.